වෙලාව පාන්දර 4යි. හොඳටම වැස්ස අකුණු ගගහා. මේ වෙලාවට එන්න අපි පුරුලා මොකද කරන්න කියලා බලන්න යමු. මොනවා කරන්නද ඉතින් හැමෝම තම තමන්ට කැමති තැන් හොයාගෙන බොහෝම උණුහුම්ව ඉන්නවා. සමහර අය තම කෙනෙක්ට හේතු වෙලා බොහොම හොඳට උණුහුම් වෙනවා. සමහරු රෙදි දාපු තැන් වලට වෙලා ඉන්නවා. තවත් අය තමන් කැමතිම කැට් බෙඩ් එක තෝරගෙන කැට් බෙඩ් එකට වෙලා හොඳටම නිදා ගන්නවා. මේ ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න මගේ එඩි ලොක්කා. මේ එයාගේ ෆේවරිට්ම කැට් බෙඩ් එක උඩට වෙලා එයා හොඳ නිින්දක වහිනවද කියලාවත් සමහර විට එයා නම් දන්නේ නැතුව ඇති. ඒ තරම් ලොකු නිින්දක තමයි එඩි ලොක්කා ඉන්නේ. ඊට පස්සේ මේ මගේ ෆැටි ඊට පස්සේ චුක්කි ඉන්නවා. පෙපර් මේ හැම දෙනාම බොහොම උණුහුම්ව ඒගොල්ලෝගේ තැන්වල ඉන්නවා. පේනවනේ සමහර කැට් බෙඩ්ස් තිබුණාට ඒගොල්ලෝ නිදාගන්නෙත් නෑ. ඒ වගේ මේ එල්සා මොකද තම තමන්ට කැමති තැන්වල තමයි පුරුව ඉන්නේ. මේ පේනනේ පෙපර් බෙඩ්ස්වත් මුකුත් එයාට නම් එපාලු. මේ ඉතින් ඊළඟට hina යන දේ. මේ මහා වැස්සේ මෙච්චර කැට් බෙඩ්ස් තියෙනකොට මේ මගේ ඇස් පේන්නේ නැති කොමලි ලිප ළඟ ගලක් උඩට වෙලා බෙල්ලත් පහතට දාගෙන හොඳටම නිදි. පාරේ ආබාධිත වෙලා අසරණ වෙලා ගොඩාක් දුක් විඳ යාලා මේ විදිහට වැස්සේ සැපට සනීපට නිදාගෙන ඉන්නවා දකින්න එක වචන කරන්න බැරි හැඟීමක්.